Welcome to Apex Online Services. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ driving license එක ඔයා renew කරගන්නකොට එහෙමත් නැත්නම් ඔයාගේ driving license එක ඔයා අලුතෙන් ගන්නකොට ඒකට අදාළ medical එක ගන්න appointment එකක් book කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයා appointment එකක් book කරලා ගියාට පස්සේ medical center එකේ polling වල ඉඳලා ඔයාගේ කාලේ නාස්ති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ time එකට කට්ටිය හිටියත් ඔයාගේ time එකට අනිවාර්යයෙන්ම ඔයාව ඇතුළට ගන්නවා. මොකද ඔයා appointment එකක් book කරලා යන නිසා. ඉතින් මේ appointment එක ඔයාලට තනියම book කරගන්නත් පුළුවන් මේ වීඩියෝ එක බලලා. හැබැයි ඔයාලට මේක තනියම book කරගන්න එක අමාරුයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අපිට call එකක් දීලා එහෙමත් නැත්නම් අපේ WhatsApp number එකට message එකක් දාලා මේ appointment එක book කරගන්න. ඉතින් මේකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ echanneling.com කියන website එකට යන එක. website එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. මේ website එකේ චුට්ටක් පල්ලෙහාට එන්න පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා driving license medical කියලා. මේක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඉතින් මෙතන එක district එකට අදාළ medical centers ගොඩක් පෙන්නනවා. මෙතනින් ඔයාට ළඟම district එකට අදාළ medical center එක තෝරගන්න පුළුවන්. මම මෙතන අනුරාධපුර කියන medical center එක ක්ලික් කරනවා. මේකේ book now කියන එක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. මේ book now කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඉතින් මේ window එකේ ඔයාට බලා ගන්න පුළුවන් date සහ ඒකට අදාළ time 2025 සැප්තැම්බර් 29 කියලා තියෙනවා. ඉතින් මේ date එකට අදාළ time ඔක්කොම book වෙලා තියෙනවා. ඔයාලට පේනවා මෙතන full කියලා වැටලා තියෙනවා. අපි පොඩ්ඩක් පල්ලෙහාට scroll කරලා බලමු. 2025 ඔක්තෝබර් 1 වෙනිදා available date සහ time මෙතන පෙන්නනවා. මෙතන available කියලා තියෙනවා. ඉතින් මෙතන time එක ගත්තොත් උදේ 9 active appointments කියලා තියෙන්නේ දැන්ට available appointment සංඛ්‍යාව. ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 1 වෙනිදා උදේ 9ට තව appointment 13ක් available. ඒ වගේම මෙතන booking fee එක වැටලා තියෙනවා. ඉතින් මෙතන booking fee එකක් වැටලා තිබ්බට ගාණක් මෙතන පෙන්වන්නේ නැහැ. බිඳුව තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේක අවසානට ගියාට පස්සේ යම්කිසි මුදලක් අය වෙනවද කියලා. මෙතන available කියන එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයාලට 9ට යන්න බෑ නම් ඔයාලට පුළුවන් 9:00 10 හරි ඒ වගේ කැමති time එකක් select කරගන්න. මෙන්න මෙතන ක්ලික් කරලා ඊට අමතරව තියෙන available times බලා ගන්නත් පුළුවන්. අපි මෙතනින් 11 කියන time එක අරන් බලමුකෝ. මෙතන available කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ සම්පූර්ණ නම type කරන්න. ඒ වගේම මෙතන ඔයාලට පුළුවන් email address එකක් දෙන්න. ඒ වගේම මෙතනට ඔයාලගේ phone number එක දෙන්න පුළුවන්. ඊට අමතරව මෙතනට ඔයාලගේ NIC number එක දෙන්න පුළුවන්. හරි NIC number එක මෙතනට දෙන්න. ඊළඟට vehicle type කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයා medical එක ගන්න යන්නේ light vehicle එකකටද heavy vehicle එකකටද කියන එක select කරන්න ඕනේ හරියට. ඒ වගේම nationality එක අහලා තියෙනවා local ද foreign ද කියලා. local තමයි දෙන්න ඕනේ. අපි ලංකාවේ කට්ටිය නම් local කියන එක තමයි දෙන්න ඕනේ. ඒ වගේම address එක අහලා තියෙනවා. ඉතින් මෙතන address එකට ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. මම ID එකේ තියෙන address එකද දෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් ඉන්න address එක දුන්න කමක් නැද්ද කියලා. මෙතෙන්ට ඔයා දැනට ඉන්න address එක දුන්නාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන invalid NIC number කියලා වැටෙන්නේ මම මෙතන හරි NIC number එකක් නෙමෙයි දුන්නේ හින්දා ඒක නිසා මම මෙතනට හරි NIC number එකක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට වැටෙන එක අයින් වෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහලා බලමු. මෙතන total fee එක රුපියල් 114ක් කියලා තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මේ appointment එක book කරන්න රුපියල් 114ක මුදලක් යනවා. මෙතන pay කියන එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. මෙතෙන්නුත් pay කියන එක click කරන්න. ඊට පස්සේ අපි යන්නේ payment එක කරන method එකට. මෙතනදී ඔයාලට කැමති card එකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ card එක Visa ද Master ද Amex ද මේ විදිහට තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන I accept කියන box එක tick කරලා proceed to payment කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට ඔයාගේ card details ටික දීලා payment එක කරන්න පුළුවන්. payment එක කරාට පස්සේ ඔයාලට මෙතනින්ම ඔයාගේ appointment confirmation එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ email එකටත් appointment confirmation එක ලැබෙනවා. ඉතින් මේ විදිහට ගොඩක් පහසුවෙන් ඔයාගේ driving license එකට අදාළ medical appointment එක book කරගන්න පුළුවන්. මේක ඔයාලට තනියම කරගන්නත් පුළුවන්. මම කලින් කිව්වා වගේම ඉතින් ඒක තනියම කරගන්න අමාරුයි නම් ඔයාලට කරන්න තියෙන්නේ අපේ hotline number එකට call එකක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp එකට message එකක් දාලා මේ appointment එක book කරගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.